අයිවන් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට අදට හරියටම වසර 6ක් සම්පූර්ණ වුණා. මුලින්ම මෙතන පොඩි අපි පටලවා ගැනීමක් ලියා ගන්න ඕනේ. ඒ තමයි බොහෝ දෙනෙක් මේ ප්‍රහාරය හඳුන්වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය කියලා. හැබැයි හරිම විදියට නම් අපි ඒක හඳුන්වන්න ඕනේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය කියලා. මේක බැලු බැලමට පොඩි වෙනසක් වගේ වුණාට මේකේ අපි තෝරාගත යුතු වෙනසක් තියෙනවා. ඒකට හේතුව තමයි පහුගිය කාල වකවානුව පුරාවටම කාදිනල්තුමා හැසිරුණේ මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ පෞද්ගලික බෝධලයක් වගේ හිතාගෙන තමයි උන්වහන්සේ හැසිරුණේ. මේක අපි තුමාට ඒ දිය යුතු උපරිම ගෞරවය දීලා තමයි මේ කියන්නේ. මොකද මේට හේතුව බොහෝ දෙනෙක් අමතක කරනවා ওই බෝම්බ ප්‍රහාරය පල්ලිවල විතරක් නෙමෙයි සිද්ධ වුණේ. ඒක අපේ රටේ ප්‍රධාන විදේශිකයන් ගැවසෙන හෝටල් කිහිපයක මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මේක පාස්කු දිනයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය මිසක් පාස්කු බෝම්බ ප්‍රහාරය නෙවෙයි. ඒක පළවෙනි කාරණාව. ඒකත් එක්ක අපිට නොකියාම යන්න බැරි කාරණාවක් තියෙනවා. දැන් මම පුද්ගලිකව ඔය පාස්කු දින බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච අවස්ථාවේ කාදිනල්තුමා හැසිරුණු ආකාරය සම්බන්ධව යම්කිසි ආකාරයක ප්‍රසාදයක් තිබුණු මිනිස්සෙක්. මොකද ඒ වෙලාවේ ඒ ඇති වුණු සමාජයේ ඇති වුණු කම්පනය සමහන් කරන්න පුළුවන් ආකාරයට තමයි කාදිනල්තුමා හැසිරුණේ කියන එක තමයි මගේ නිරීක්ෂණය වුණේ. මොකද ඔහු ඒ වෙලාවේ සමාජය අවුලවන්න කටයුතු කරේ නැහැ. හැබැයි පහුගිය කාලේ පුරාවටම කාදිනල්තුමාගේ හැසිරීම දිහා බලන් ඉන්නකොට පෙනුන දෙයක් තමයි මේ කාදිනල්තුමා Tamanගේ දේශපාලන සමාජීය බලය වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය එක්තරා ආකාරයකට පාවිච්චි කරනවාද කියන සැකය කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. මොකද මේ සිදුවීම් දාමට කලින් අපේ රටේ සමාජ දේශපාලන කතිකාවතේ කාදිනල්තුමාට නොතිබුණු ආකාරයේ සමාජ දේශපාලන භූමිකාවක් මේ ප්‍රහාර මාලාව හරහා ඔහුට විවෘත වීමක් සිද්ධ වුණා. ඒ නිසා ඔහු ඒ තමාට විවර වුණු අලුත් දොරේ ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්න උත්සාහ කරමින් සිටිනවාද කියන ප්‍රශ්නය මේ වෙලාවේ කෙනෙක්ට මතුවෙන එක මම හිතන්නේ සාධාරණයි. කොහොම නමුත් අපි දන්නවා පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන පොරොන්දුව ජනාධිපතිවරණ වේදිකා කිහිපයකම භාවිතා වුණු පොරොන්දුවක් වඩපත් වුණා. ජනාධිපතිවරු කිහිප දෙනෙක් ඒ පොරොන්දුව තමන්ගේ මැතිවරණ වේදිකාවේ ලබා දුන්නා. වර්තමාන ජනාධිපති අනුර දිසානායකත් තමන්ගේ පොරොන්දු මල්ලේ ලබා දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් බවට මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ වග උත්තරකරුවන්ට දඩුවම් කරනවා. එහෙම නැත්නම් මේ පිටුපත යම් කිසි කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කරනවා කියන පොරොන්දුව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ලබා දුන්නා. ඒතර අපි දැක්කා පහුගිය සති කිහිපයකට කලින් කාදිනල්තුමා විසින් මේ ආණ්ඩුවට අනතුරු වැගීමක් සිදු කරා. අප්‍රේල් 21 වෙනිදා මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරයට අවුරුදු 6ක් සම්පූර්ණ වෙන දිනයට පෙර මේ ප්‍රහාරය සම්බන්ධව වගකීම් හෙළිදරව් කරලා ඒට සාධාරණ ඉෂ්ට කරන්න මේ ආණ්ඩුවට බල කරනවා. එහෙම නැත්නම් කතෝලික ජනතාවත් එක්ක ඔහු පාරට බහින්න සූදානම් කියන තර්ජනය ඔහු මේ ආණ්ඩුවට ලබා දුන්නා. ඒ තර්ජනයේ ප්‍රතිඵලයක් විදිහට ඊට දින කිහිපයකට පස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශයක් කරනවා බොහෝ දුරට අප්‍රේල් 21කට පෙර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් ප්‍රධාන වග උත්තරකරුවන් හෙළිදරව් කරලා ඒ සම්බන්ධව විශේෂ හෙළිදරව් කිරීමක් කරන්න උත්සාහ කරමින් සිටිනවා කියලා ඔහු ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා. දැන් අපේ රටේ ජනාධිපතිවරයා විසින් ඒ ආකාරයේ කාල වකවානු දින වකවානු සහිතව පොරොන්දුවක් ඉෂ්ට කරනවා කියලා ප්‍රකාශයක් කරාට පස්සේ මුළු රටම ඇස් අරගෙන බලාගෙන හිටියා අප්‍රේල් 21 වෙනිදා වෙනකොට මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වගකීම් හෙළිදරව් කරයි. ඒ සම්බන්ධව රට නොදන්නා මහා විශාල හෙළිදරව් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිද්ධ කරයි කියලා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව අපි දැක්කා හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමති පිල්ලයන් අත්අඩංගුවට අරගෙන ඔහුව රජවුම් නියෝග යටතේ තබාගෙන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරා මඩකලපුවටම ගිහිල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔන්න මඩකලපුව මේ ප්‍රදේශයේ කෙනෙකුත් අපි අත්අඩංගුවට ගත්තා කියලා. එන ඔවුන් උත්සාහ කරා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අලුත් ආකාරයක නව මාදිලියේ මාධ්‍ය මෙහෙයුමක් කරහා මේ ආණ්ඩුවේ දිනෙන් දින ගිලිහෙන ජනප්‍රියත්වය රඳවා ගන්න
යම් කිසි ආකාරයක උත්සාහයක් දරන්න. හැබැයි ආණ්ඩුවත් හිතපු නැති විදිහට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදේ ගම්මන්පිල මේ ක්‍රියාදාමයට එකපාරට පිටින් ඉඳන් කඩාපාත් වෙලා ආණ්ඩුව විසින් මේ දරපු උත්සාහය තනිව අසාර්ථක කරන්න සමත් වුණා කියලා තමයි පිටින් ඉඳන් බලන පුද්ගලයෙක් විදිහට අපිට නිරීක්ෂණය වෙන්නේ. ඒ අනුව එම උත්සාහය එක්තරා ආකාරයකට කඩාකප්පල් වුණාට පස්සේ මේ ආණ්ඩුව Tamanටර ගැලවිජ්ජාවට වගේ කරනවා කියපු අර 21 වෙනිදා කලින් මහා හෙළිදරව්වක් කරනවා කියපු මේ ආණ්ඩුව අවසානයේ අර පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව CID එකට නිකුත් කරා කියලා අර නිකන් කිසිම තේරුමක් නැති කිසිම සත්‍ය ආකාරයේ වටිනාකමක් නොමැති අර හුදු නිවුස් එකක් නිර්මාණය කිරීම සඳහා පමණක් එවැනි ආකාරයේ ක්‍රියාවක් සිදු කරා ඊයේ දිනේ CID එකට මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලබා දුන්නා කියලා. දැන් ඇත්තටම ජනාධිපති අනුර දිසානායක මේ රටේ ජනාධිපති ධූරයටපත් වෙලා අදට හරියටම මාස 7ක් සම්පූර්ණ වෙනවා. එතකොට මේ වාර්තාව අනුර කුමාරට හම්බුනේ ඊයේ හෝ පෙරේදා හෝ මේ ඊයේ පෙරේදා නෙමෙයිනේ. එතකොට මොහු ජනාධිපති ධූරයටපත් වුණු දවසේ ඉඳන්ම ඒ වාර්තාව සඳහා ඔහුට ප්‍රවේශ වීමට හැකියාවක් තිබෙනවා. එහෙමනම් ඔහු මාස 7ක් යනකම් Taman ජනාධිපති ධූරයටපත් වෙලා ඒ වාර්තාව CID එකට ලබා දෙන්න කාලය ගත්තා කියන්නේම එතන ඔහු සම්පූර්ණයෙන්ම Tamanගේ අර මැතිවරණයේදී දීපු පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන මැතිවරණ පොරොන්දුවට ඔහු ලබා දීලා තිබුණු වටිනාකම තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඇතර මේ වාර්තාව CID එකට දෙනවා කියන එක කිසිම ප්‍රායෝගික ආකාරයේ වැදගත්කමක් නැති හුදු Taman අර 21 වෙනිදා කලින් මහා හෙළිදරව්වක් කරනවා කියලා රටට ජනතාවට දීපු ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වීම මත අර නිකන් මොකක් හරි දෙයක් කරලා ජනතාවට ජාම බේර ගන්න ආකාරයේ වැඩක් තමයි මාධ්‍ය මෙහෙයුමක් තමයි ඒ ඔහු විසින් දියත් කරනු ලැබුවේ. ඉතින් ඒ අනුව මේ සිදුවීමනොත් ඉතාමත්ම පැහැදිලි වුණා මේ ආණ්ඩුවට අපි හැමදාම කියනවා වගේ කයිය ගහනවා විතරයි කිසිම වැඩක් සාර්ථකව පොරොන්දු වෙච්ච විදියට ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් අපි දන්නවානේ අර මහින්ද රාජපක්ෂව තාමර විජේරාම ගෙදරින් එළියට දාගන්න බැරි වෙච්ච ආණ්ඩුවක්නේ. අපිට මතක නැහැ දවස්වල දීපු සද්ද කොහොමද කියලා. ලියුමක් යවා ගන්න බෑනේ තාම මහින්ද රාජපක්ෂට ගෙදරින් යන්න කියලා. එහෙම ආණ්ඩුවක් නෙමේ ආණ්ඩුව. තමන් වේදිකාවට නැගලා කයිය බාරු ගහනකොට මහා සද්දෙට අරව කරනවා මේව කරනවා ඉර දෙන්නම් හද දෙන්නම් කියලා කියනවා. හැබැයි ඒ පොරොන්දු ප්‍රායෝගික තලයේ ඉෂ්ට කරන තැනට ආවට පස්සේ ඉතාමත්ම අසාර්ථකභාවයෙන් තමයි කටයුතු කරන්නේ මේ ආණ්ඩුව කියන එක මේ වෙනකොට මුළු රට හමුවේ මේ ආණ්ඩුවේ නොහැකියාව බොරු පොරොන්දු ලබා දෙමින් තමන්ගේ ආණ්ඩුවේ ආයුෂ දීර්ඝ කරගන්න දරන අසාර්ථක උත්සාහය මේ වෙනකොට රට හමුවේ නිරුවත් වෙලා අවසන්. ඒ අනුව ඉතාම කනගාටුවෙන්වත් කියන්න සිද්ධ වෙනවා මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී බලය ලබා ගැනීම උදෙසා ජනතාවට දීපු මහා විශාල බොරු කන්දරාවේ තවත් ඉෂ්ට නොකරපු එක් පොරොන්දුවක් බවට මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සහ ඒ පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ වගකීම් හෙළිදරව් කිරීම කියන කාරණාව තවත් එක බොරු පොරොන්දුවක් පමණයි කියන කාරණාව මේ වෙන විට සමාජයේ හමුවේ නිරුවත් වෙලා ඒක ඔප්පු වෙලා අවසන්. මොකද බලයටපත් වෙලා මාස 7ක් ඇතුළත තවමත් මේ ආණ්ඩුව ඒ සම්බන්ධව කරපු කිසිදු යහපත් සාධනීය පියවරක් රට හමුවේ ඉදිරිපත් කරන්න මේ ආණ්ඩුව මේ අවුරුදු 6ක් සම්පූර්ණ වෙන අද දවසේ අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ඉතාම නින්දිත විදියට මේ ආණ්ඩුව මේ පාස්කු දින බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියපු සාමාන්‍ය අහිංසක ජනතාවගේ කඳුළු ලේ මේ ආණ්ඩුවත් Tamanගේ දේශපාලන බලව්‍යාපෘතිය සඳහා භාවිතා කරා පමණයි කියන කාරණාව මේ වෙන විට රට හමුවේ නිරාවරණය වෙලා අවසන්. ඉතින් ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ තමුන්නාන්සේලාගේ ওই බොරු පොරොන්දු බොරු කයිවාරු තවදුරටත් පිළිගන්න මේ රටේ බහුතරයක් මිනිස්සු බුද්ධිමත් මිනිස්සු සාමාන්‍ය අවබෝධයක් තියෙන මිනිස්සු සූදානම් නැහැ. ඉදිරි පළාත් පාලන මැතිවරණය
තමුන්නාන්සේලාගේ ආණ්ඩුව මේ මාස 7ක කාලයක් ඇතුළත කරපු නොකරපු දේවල් සම්බන්ධව රිපෝට් කාඩ් එකක් බවට පත් කරගන්න මේ රටේ ජනතාව සූදානමින් ඉන්නවා. ඒ අනුව තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලය ගන්න දීපු පොරොන්දු ඉෂ්ට නොකිරීම සම්බන්ධව මේ රටේ ජනතාවට තියෙන සැබෑ බලාපොරොත්තු කඩවීම මේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ මැයි 6 වෙනිදාට තමුන්නාන්සේලාට බලා ගන්න පුළුවන්. මේ ආණ්ඩුවේ කල්ක්‍රියාව සම්බන්ධව ජනමත විචාරණයක් බවට මේ පළාත් පාලන මැතිවරණය පත් කරගන්න මේ රටේ ජනතාව සූදානමින් ඉන්නවා කියන පණිවිඩය මේ අවස්ථාවේදී අපි ලබා දෙනවා. තව දුරටත් බොරුවෙන් වංචාවෙන් බොරු කයිවාරු වලින් මේ තමුන්නාන්සේලාගේ දිනෙන් දින බිඳ වැටෙන ජනප්‍රියත්වය රැකගන්න මුක්කු ගහන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව තමුන්නාන්සේලාගේ නායකයෝ ඉතාමත්ම හොඳින් මතක තබා ගන්න ඕන කියන කාරණාව අපි මේ වෙලාවේ ආණ්ඩුවට සිහිපත් කරනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. මේ channel එක subscribe කරන්න.